වහන්සේට අනුව තියෙන්නේ රාජසිංහ රජුරු උමම් මාර්ග ඔස්සේ තමන්ගේ විසෝරුයි ඔක්කොම පිරිස එක් කරගෙන මෙහි ඇවිල්ලා ඊට පස්සේ විසෝරුයි දරු මල්ලෝයි ගලේනුවර මාලිගාවේ නවත්තලා ඊට පස්සේ නැවත මෙහි ඇවිල්ලා දොර ඇරුන්නේ නැහැ කියලානේ. නමුත් ඇත්ත ඉතිහාසය අපි හඳුරන්නේ රජුරු ඇහැලේ පොළ සංහාරයක් කරනවානේ. ඒ සංහාරය කරලා එනකොට උමම් මාර්ග වලින් එන්න තියෙන්නේ. ඒකට මොරගහමුල තමයි උමම් මාර්ගය ඉවර වෙන්නේ. එතනින් ගඟෙන් එහා පැත්තෙන් උමම් මාර්ගයෙන් එළියට ඇවිල්ලා ගඟෙන් මෙහා පැත්තෙන් නැවත උමම් මාර්ගයකට ඇවිල්ලා දොරබොඹුරේ කියන්නේ මේ. දොරබොඹුරෙන් එළියට ඇවිල්ලා දොරබොඹුරේ තියෙනවා තව උමම් මාර්ගයක් ගලේනුවරට යන්නේ. ඒ කියන්නේ උන්නක්කි බලකොටුවට. මෙතමනුවර සම්මි බලකොටුවට යන්නේ. ඒ උමකට අවතීර්ණ වෙන්න යනකොට අර පෙර අකුසල් බලෙන් දොර ඇරිලා නැහැ. ඒ කාලේ තිබිලා තියෙනවනේ දොරට අධිග්‍රහිත දේවතාවෙක් තැන්පත් කරලා ඉඳලා තියෙන්නේ. රජුරුවන්ගේ කල්ලත්ත කුඩේ හැටියට භාවිත කරන කල්ලත්ත වතුර පාරට තියලා රජුරුවන්ගේ අංකස්ථානයේ කඟපතෙන් ඒ අදාළ ස්ථානයට කඟපත තිබුවෙන් පස්සේ තමයි දොර ඇරිලා තියෙන්නේ. අර අකුසලේ බලවත් වෙලා තිබුණු නිසා අර සංහාරයක් කරලා ආපු නිසා දේවතාව දොර ඇරලා නැහැ. ඒක නිසා රජුරුවන්ට කර කියා ගන්න දෙයක් නැතුව රජුරු තනියම නෙවිලා තියෙන්නේ. මේ ළඟපාතේ හිටපු හොඳම ආරක්ෂිත තැන තමයි මෙතන උඩුපිටිය රාළගේ නිවස ස්ථානය. එතෙන් ඇවිල්ලා තියෙනවා හැංගේ. ඒ ආවට පස්සේ තමයි එතන ඉස්ලාම ගියේ අටුවේ හැංගිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ දවස් කිහිපයක් ඉන්නකොට එක්නැලි කොටගේ මොල්ලි කොටගේ ලස්කිරින්නේ හේවායෝ වෙස්වලාගෙන ඇවිල්ලා තියෙනවා. උන් තමයි ලස්කිරින්නේ හේවායෝ තමයි අර බෝනි බිල්ලෝ කතාව වෙහි වෙන්නේ මෙහි. සන්නාසියෝ විදිහට ඇඳගෙන අර සීනි බෝල දීලා ළමයි අරන් යනවා කියලා. සීනි බෝල ලොකුත් අරගෙන සන්නාසි වෙදෙන් ඇවිල්ලා තියෙනවා මුස්ලිම් සහ ලස්කිරින්නේ හේවායෝ දෙන්නේ. ඒ අය ඇවිල්ලා උන් සිංහල දන්නේ නැහැ. නමුත් උන් දන්නේ එකම වචනේ තමයි රජුරෝයි කියන එක. උඩුපිටිය රාළට ඉඳලා තියෙනවා ගැටේ කියන්නේ පුතේ. උඩුපිටිය රාළට තිබිලා තියෙනවා හරක් 500ක හරක් පට්ටියක. එතකොට තව ගමේ ඉඳලා තියෙනවා දඩයක්කාරයෙක්. තුවක්කු බටේ තිබිලා තියෙන එයා ගාව විතරයි. දඩයක්කාරයටත් තිබිලා තියෙනවා ඒ හා සමානව හරක් පට්ටියක්. ඒ උඩුපිටිය රාළගේ දඩයක්කාරයාගේ දරුවෝ දෙන්න තමයි හරක් පට්ටිය බලලා තියෙන්නේ. පල්ලෙහා තියෙනවා මෙතන බනතු උඩ තැනට එනකොට සෙඩ් එකට පල්ලෙන් අර වංගුවක් එක පල්ලම. ඔය හරියට කියන්නේ කූණියන් ඇල්ල කියලා. ඉස්සර උතන තමයි හරක් පට්ටිය දාලා බලාගෙන ඉඳලා තියෙන්නේ. උතන හරක් පට්ටිය දාගෙන ඉන්නකොට මේ කොල්ල දෙන්නේ අවුරුදු 10ක 12ක. මුන් දෙන්න අර මේ මොකක් හරි දෙයකට වචන හොමාරුවක් කියලා දෙන්න කෙලගෙන තියෙනවා. ඊට පස්සේ උඩුපිටිය රාළගේ පුතා කියලා තියෙනවා හිටපු උතම හොල්තට හොඳ මේ දෙයක් කරන්නයි කියලා වෙලා තරටට්ටු කරලා තියෙනවා. අරු තමයි ඡාන්ඩිය. ඉතින් උදාතරනේ තුවක්කුවක් තියෙන්නේ. ඒක නිසා ඒ ඊලන්දාරියත් ඒ වෙලාවේ ළමයා බැලලා තියෙනවා තෝ මට මොනවා කරන්න තෝ මට මහරජුරන්ට කියලා උල තියන්නේ නැහැ කියලා අහලා. ඔව් මට මහරජුරන්ට කියලා තොට උල තියන්න පුළුවන් මහරජුරිනේ අපේ ගෙදරයි කියලා කියනවා. පාවා දීමයි කියලා ඕකට තමයි කියන්නේ. අරුන් අය පොඩි උන් නොතේරුම්කමට කියපු වචනේ අරුන් දන්නේ අර අහපු අහන් හිටපු ලස්කරින් හේවායු උන් දන්නේ සන්නාසියෝ මේ කවුද කියලා. නමුත් උන මහරජුරෝ කියන වචනේ තේරුණා. ඒක නිසා ළඟට ඇවිල්ලා සීනි බෝල දීලා වත්පිටේ කොහොමද මහරජුරුවනේ බලාගන්නේ කොහොමද කියලා විස්තර අහනකොට ඌ මහරජුරුවනේ අපේ ගෙදර ඒ දිහා ඇඟිලා ඉන්නේ මෙහෙමයි කියලා කියනකොට සීනි බෝල් දීලා උඹලා කාටවත් කියන්න එපා අපි හම්බුණා කියලා. අපි හෙටත් උඹලාට සීනි බෝලේම අරන් එන්න. උඹලා ගෙදර තියෙන්නේ කොහෙද කියලා අහනවා. ගෙදර පාර කියලා උන් නොතේරුම් කරා. ඒ වෙලාවේ තමයි ඊට පහුවදා 300ක් ලස්කිරින් හේවායොත් එක්ක එක්නැලි ගොඩයි මොල්ලි ගොඩයි ඉංග්‍රීසි හිටු පාලකයෝ ඇවිල්ලා මෙතනදි වටලන්නේ. එතකොට රජුරුවෝ අටුවේ හැංගිලා ඉඳලා ඕක දැනගත්තට පස්සේ අටුවෙන් පිළිකන්නේ දොරෙන් එළිය බහින්න. එළි බහැලා මෙතන තිබිලා තියෙන ලොකු අලකොල ගාල. අලකොල ගාලේ ගිහිල්ලා හැංගෙනවා මඩේ. එතකොට රජුරෝ දකින්නේ නැහැ කවුරු. ඒ වෙලාවේ තමයි අලකොලයක් හෙල්ලෙනවා දැකලා දැන් අලකොල ගාලේ අස්සෙන් රිංගනකොට රජුරෝ අලකොල හෙල්ලෙනවානේ. ඕක දැකලා තියෙනවා අර ආපු හේවායෙන්. ඒක තමයි පෙන්ලා තියෙන්නේ ආන් කියලා. පෙන්නපු ඊට පස්සේ ගිහිල්ලා වට කරගෙන අල්ලලා මේකේ වරපට වලින් තමයි රජුරුවන් ගැට ගහලා තියෙන්නේ. ඒ ගෙනල්ලා මෙතෙන්දි තමයි රජුරුවන්ගේ විලංගු දාලා තියෙන්නේ. ඒ තැන සිහි වෙන්න තමයි මෙතන ස්මාරකයක් අපි යන්නේ හදලා තියෙන්නේ. නැතුව රජුරුව පාවා දුන්නෙත් නැහැ. රජුරුව ආරක්ෂා කළා. අර මගේ මුත්තා තමයි උඩුපිටිය රාළ කියන මගේ අම්මගේ පැත්තේ මුත්තා වෙන්නේ. උන්ද තමයි තනියම ලොකු පරිශ්‍රමයක් දාලා තියෙන්නේ. තවත් සමහර දැන් ඉන්නවනේ සමහරක් ගුරුනාන්සලා කියනවා රජුරුවන්ගේ උඩුපිටිය රාළගේ තිබ්බ සමහරක් ආවුද කොළඹ පැත්තේ ඒගොල්ලෝ ගාව තියෙනවායි කියනවා. සමහරු කියනවා ඉතිහාස කතාවල කියනවා බිසවත් එක්ක උමම් මාර්ගෙන් ආව කියලා. අපේ ඉතිහාසයේ මහඳුරනේ කවදාකවත් රජෙක් රාජ පරිවාරයත් එක්ක උමගකින් ගිහිල්ලා නැහැ. රජෙක් උමගක් භාවිතා කරලා තියෙන හැම වෙලෙම
අධි ආරක්ෂිතව කටයුතු කරන්නේ නේ අවස්ථානුකූලව. උමගෙන් යනවා නම් ඉතින් යාන වාහන ඕනේ නැහනේ රජ විසෝරුන්ට කාර්ය යන්නේ. හදිසි අවස්ථාවකදී ඒගොල්ලෝ වෙනම පිටමන් කරලා රජුරු උමගෙන් යනවා. උමගේ යන්න පුළුවන් කියන්නේ ඉස්සර හැටියට නම් 5 දිනෙකටනේ. රජුරුවන්ටයි යු රජුරුවන්ටයි මහා සේනාපතිටයි උමන් නිර්මාණය කරන තමන්ගේ රහස්ම චරපුරුෂයාටයි තමන්ගේ අංගාරක්ෂකයටයි. එතකොට ඒ ඇරෙන්න ප්‍රාදේශීය පාලකයෙක් ඒ තැන්වලකින්වත් යන්නේ නැහැ. එතකොට මේ 5 දිනෙකට විතරක් සීමා වෙච්ච උමගක රජුරුවෝ තමන්ගේ විසෝවරුයි තමන්ගේ දරුමල්ලෝයි ඊට පස්සේ තමන්ගේ විශ්වාසවන්තම සේවක පිරිසයි අතපත්තු සේනාවකුයි අරන් ඉන්නේ. අතපත්තු සේනාවක් කියන්නේ අපේ හඳුන්නේ සිංහල රජ කාලේ නම් අතපත්තු සේනාව කියන්නේ රාජකීය හමුදා හිටපු හොඳම බැටාලියන් එක. ඒකේ 20කට වඩා තියාගන්න නැහැ අතපත්තු සේනාවක් භාවිත කරන තවද කමාන්ඩෝ ස්ටෙක් තියාගෙන ඉන්නේ ඒ වගේ. එතකොට ඒ වගේ දක්ෂ පිරිසකට 300ක් එක්ක හැප්පෙන එක මහ ගජ්ජක් නෙවෙයිනේ. ඒ එකෙක් හදනවයි කියන්නේ 100ක් එක්ක තනියම සටන් කරන්නේ. එතකොට අතපත්තු සේනාවකුත් ඇවිල්ලා රජුරු අහුුණයි කියන්නේ ඒක තනිකර බොරුවක්. මේ අර ඉතිහාසයේ සමහරක් උදවිය ඒක වචනික විදිහට වෙනස් කරලා තියෙනවා වෙනත් පාර්ශවයට ලකුණු වෙන විදිහ. තමයි වෙලා තියෙන්නේ. මේකට අදටත් දොර බොමුරේ කියන්නේ බොමුරේ කියලා මේකේ දොර බොමුරේ කියන්නේම උමං පද්ධතිය ආරක්ෂා කරපු නිසා. මේක රාජසිංහ රජුව අවසාන භාවිතා කරාට විමල ධර්මසූරිය රජුව සෙන්රත් බණ්ඩාර රජුව රජකම් කරේ මෙහි. ගලේ නුවර බලකොටුව තව මැදමහනුවර කොංගහ මාලිගාව කියලා තිබිලා තියෙනවා. දැන් එතන නටබුම්වත් නැහැ. කොතනද? මැදමහනුවර පන්සල ගාව. පන්සල හරි. ආයේ තව දුනුවිල මාලිගා පිටිය කියලා තියෙනවා. දුනුවිල පන්සලද? නෑ නෑ. දුනුවිල සඳගල් විහාරයට යටිපැත්තෙන් ගල්ලෙන් විහාර තියෙනවා. ඒ යටිපැත්තෙන් තිබිලා තියෙනවා. එතනත් මාලිගා පිටිය කියලා කියනවා. එතනත් රාජමාලිගාවක් තිබිලා තියෙනවා. එතකොට මෙහි මාලිගා 4ක් තිබිලා තියෙනවා. මැදමහනුවර. එතකොට රජුරුවන් මහරජුරුවන්ගේ ආරක්ෂිතම රහස් බලකොටුව හැටියට භාවිතා කරලා තියෙන්නේ මැදමහනුවරේ. මැදමහනුවර කියලා නම භාවිතා කරලා තියෙන්නේ මහා රාවණාගේ විදිහට. එතකොට මේ උන්නකිරිය බලකොටුව හදලා තියෙන්නේ ඉස්සල්ලාම මහා රාවණාගේ කාලයටත් කලින් මහා බලි රජුට. මීට අවුරුදු 7500ක් 8000කට විතර කලින්. එතකොට මහා බලි රජුරුවන්ගේ රාජධානිය තිබිලා තියෙන්නේ හන්තාරේ. අදටත් අර මීට අවුරුදු 7500කට කලින් වන්දනාමාන කරපු නිකුම්බිලා දෙවගණගේ දෙවලක නටබුන් එහෙම හම්බ වෙනවා හන්තානේ කන්දේ. එතකොට මෙහි මීට අවුරුදු 8000ක් විතර පෙරෙන එතකොට රාජධානියක් තමයි මැදමහනුවර. එතකොට දැන් නම් භාවිතා කරන්නේ ඒක අර සෙන්කඩගල අලුත් නුවර බින්තැන්නේ වෙදි ජනපදයේ අතරමැද්ද නිසා මැදමහනුවර කිව්වයි කියලා. නමුත් මැදමහනුවර කියලා තියෙන රට මැද්දේ තිබු ආරක්ෂිතව මහනුවර නිසා මේ රාජ්‍ය නිසා තමයි මැදමහනුවර කියන නම භාවිතා කරලා තියෙන්නේ. මොකද මේ හොන්නස්ගිරියේ කණ්ඩේ නම් ඒ කියන්නේ ගලේ නුවර බලකොටු කියලා කියන්නේ මැදමහනුවර රජමාලිගාවනේ. ওই රජමාලිගාවෙන් තමයි ගලේ එතකොට සෙන්කඩගලට එතකොට රණමුරේට මීමුරේට එතකොට ලකේගලට යහන්ගලට ඒ හැමතැනටම යන්න පුළුවන් රහස් සුමං පද්ධති එක හෙල්ලම යන්න පුළුවන් ආරක්ෂිතම තැන මෙතන. ඕනෑම රජෙක් හැංගෙන්න භාවිතා කරලා තියෙන්නේ අවසාන මොහොතේ මෙහි. අර වැඩිපුරම මෙහි විස්තර සඳහන් වෙන්නේ පෘතුගීසි කාල සීමාව 1505න් ඒ කාල සීමාවට ආශ්‍රිතව කරල්ලෙද්දි බණ්ඩාර රජුගේ විමල ධර්මසූරිය රජුගේ සහ සෙන්වත් බණ්ඩාර රජුගේ කාල සීමාවේදී ඒ විස්තර ටික විතරයි මෙහි අර ලිඛිතව සඳහන් වෙන්නේ සහ අවසානට රාජසිංහ රජුගේ හැංගෙන්න ආපු නිසා ඒ කාරණාව. ඒ ඇරෙන්න මහා රාවණා සීතා දේවිය හංගගෙන ඉඳලා තින්නේ මේ අදටත් ඒ ගලේ නුවර බලකොටුවේ තාම තියෙනවා පොසිල වෙච්ච ඒගොල්ලෝ හින්දු මිනිස්සුත් ඒක විශ්වාස කරනවා. ගල් වෙලා තියෙන කිරිබත් ගුලි සහ අග්ගලා කියන ආහාර දෙක ඒ හැටියට තමයි කියන්නේ. අර ඒ වගේ අර පුස්පැඳිච්ච ගතිය තාමත් තියෙනවා. ඒක දැන් පොසිල භාවයටපත් වෙලා. අවුරුදු 4550ක් විතරනේ. ඒක නිසා ඒක හින්දු අයත් ඒක විශ්වාස කරනවා. ඉන්දියාවේ අයත් ඒක විශ්වාස කරනවා. නමුත් අපේ ඉතිහාසයට සම්බන්ධ සහ ඒ කාරණා ඒක සනාථ කරන්නේවත් ඒක පිළිගන්නේවත් ඒව ගැන හොයන්නේවත් නැහැ. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මොකුත් බලන්නේ නැන්ද? බලන්නේ නැහැ. මෙතන නම් බලනවා. මෙතන විතරයි මම හිතන්නේ බලන්නේ. අරකට නම් යන්නේ. ඔව් උඩට කවුරුත් යන්නේ නැහැ. මොකද ඒකේ ඉඩම් ගොඩක් අල්ලගෙන ඉන්නවා අපේ මේ